Hello everyone, welcome back to my channel. ඔයා අද පළවෙනි වතාවට නම් මගේ channel එකත් එක්ක join වෙන්නේ. මගේ නම තෙනයිනි. මම ආදරෙන් ආරාධනා කරනවා ඔයාටත් subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම join වෙන්න, මගේ videos බලන්න. ඒ වගේම ඔයාගේ අදහස් එතකොට මගේ channel එකෙන් මම ඉස්සරහට අරන් එන්න ඕන මොන වගේ topicsද කියලා comment කරගෙන යන්න කියලා මම ඔයාට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අද අපි වැඩි වෙලාවක් ගන්න නැතුව අද අපේ මාතෘකාව ගැන කතා කරමු. අද මම ඔයාලත් එක්ක share කරගන්න සූදානම් වෙන්නේ ලෝගම් කියන concept එක ගැන. මොකක්ද මේ ලෝගම් concept එක කියලා කියන්නේ? ඇත්තටම මේක ස්වීඩිෂ් concept එකක්. ස්වීඩිෂ් concept එකක් උනාට මේක ඇත්තටම අපි හැමෝගෙම ජීවිතවලට සතුටින් සිටීමට ඒ වගේම අපේ ජීවිත තවත් වැඩි දියුණු කරගන්න ලස්සන කරගන්න මට ඉතාමත් හොඳ concept එකක්. ඒ හින්දාමයි මං හිතුවා ඔයාලත් එක්කත් මේ ලෝගම් concept එක ගැන share කරගන්න ඕන කියලා. ඇත්තටම අපි අහලා තියෙන විදිහට ලෝකයේ සතුටුම ජනතාවක් ඉන්න රටක් විදිහට හඳුන්වන්න පුළුවන් ස්වීඩනය. හුඟක් ලස්සන පරිසරයක් තියෙන පිරිසිදුකම අතින් ඉතාමත් ඉහළ රටක් විදිහට අපිට ස්වීඩනය හඳුන්වන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ ලෝගම් concept එක කියලා කියන්නේ? ඇත්තටම මේකෙන් කතා කරන්නේ ඔයාගේ ජීවිතේට අවශ්‍ය දේවල් අඩුත් නැතුව වැඩිත් නැතුව මොකද්ද Tamanට අවශ්‍යම දේ කියලා අවබෝධ කරගෙන ඒකට අනුව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන එක. එතකොට මේක උදාහරණයක් විදිහට ගත්තොත් මේක අපි බුද්ධ ආගමේ කෙනෙක් නම් ඔයා අහලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඉතින් මේ concept එකත් මේ මධ්‍යම ප්‍රතිපදාව වගේම concept එකක් තමයි. ඒක තමයි ඒකේ අපිට උදාහරණයක් විදිහට අරගෙන පෙන්නන්න පුළුවන් මේ ලෝගම් concept එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක. ඉතින් අපි බලමු කොහොමද මේ concept එකක් ගත්තාම ඒක එක එක දේවල් එක්ක බැඳිලා පවතිනවා. උදාහරණයක් ගත්තාම ඔයාලා ලෝකයේ තියෙන එක අලුත් concepts ගැන අහලා තියෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කයිසෙන් වගේ සතුටින් ඉන්න මග කියන තමන්ගේ ඵලදායීතාවය වැඩි කරගන්න concept ගැන අහලා තියෙන්න පුළුවන්. ඉකිගායි වගේ concept ගැන ඔයාලා අහලා තියෙනවා. ඉතින් මේ වගේ එක ලෝකේ පුරා ප්‍රචලිත වෙච්ච ස්වීඩන් concept එකක් තමයි මේ ලෝගම් concept එක කියලා කියන්නේ. එතකොට මේකෙදී මූලික වශයෙන්ම කතා කරන්නේ ඔයාගේ work and life එක කොහොමද balance එකේ තියාගන්නේ කියලා. ලෝකයේ ඉන්න බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ජීවිතයේ සමබරතාවයක් නැතිකම. ඇත්තටම මේක වෙන්නේ අපි බොහෝ දේවල් පිටිපස්සේ හඹාගෙන යන්න පුරුදු වෙලා තියෙන හින්දා. ඉතින් මේකෙන් කියවෙන්නේ තමන්ට අත්‍යවශ්‍යම දේ, තමන්ගේ සිතේ සතුටට බලපාන අත්‍යවශ්‍යම දේ පමණක් තෝරා අරගෙන ඒකට අනුව වැඩ කිරීම, ඒකට අනුව තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම සහ තමන්ගේ අරමුණු වලට කරා යන එක තමයි මේ ලෝගම් concept එකෙන් ඔයත් එක්ක මම අද කතා කරන්න සූදානම් වෙලා ආවේ. එතකොට අපි බලමු ඊට කලින් මේ concept එකත් එක්ක බැඳිච්ච සමාජමීය එතකොට කලාත්මක දේවල් මොනවද කියලා. අපි පොඩි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි ඉකිගායි වගේ concept එකක් එහෙම ගත්තොත් එහෙම ඒකෙත් තියෙන ඩිසයින් වෙනම පැත්ත. එතකොට ඒ වගේ එක විදිහේ ඒ කියන්නේ පරිසරය සමගින් මේවා අපි ප්‍රතිබද්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි ඒ වගේ concept වලට කතා කරගන්නේ. ඉතින් මේ වගේ මේ ස්වීඩන් මේ concept එකත් එක්ක බැඳිච්ච පරිසරය. එතකොට එයාලා අදහස් කරන්නේ පරිසරය ඊටමත් පරිසරයේ තියෙන ස්වභාවිකත්වයට මුල් තැන දෙන එක. එතකොට ඒකෙදි මේ concept එකේදී අපි මොන හරි දෙයක් අපේ ජීවිතයට apply කරගන්නකොට ඒක natural life එකත් එක්කම එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගයක් ඩිසයින් කරනවා නම් මේ concept එක පදනම් කරගෙන ඒකෙදී අපි අනවශ්‍ය එතකොට heavy patterns, heavy designs වගේ දේවල් ගන්නෙ නැහැ. හරිම සරල ස්වභාවිකත්වයට එක්ක නැඹුරු වෙච්ච දේවල් තමයි අපි අපේ ඩිසයින් එක තුළට ඇතුළත් කරගන්නේ. එතකොට මේ concept එකත් එක්ක යන ලයිෆ් ස්ටයිල් එක ගැන කතා කරුවොත් එහෙම අපි සරල ඒ වගේම සැහැල්ලු ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම එතකොට
ආභරණ භාවිතා කිරීම, සැහැල්ලු ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම. එතකොට ඒ වගේ එදිනදා ජීවිතයක් ගත කරන එක, ඒ වගේ දේවල් අපි අපේ පරිභෝජනයට ගන්න එක තමයි මේකෙදි අදහස් කරන්නේ. ඒ වගේම මේකත් එක්ක යන තව සංකල්පයක් තියෙනවා. එතකොට මේ සංකල්පය අපි අඳුන්වන්න පුළුවන් තිරසාරත්වය, sustainability. එතකොට අපි අපේ මේ ජීවිතේ පැවැත්ම එකම විදිහට කොහොමද කන්ටිනියු කරගෙන යන්නේ, සතුටෙන් සහ සාමකාමී ජීවිතයක් කොහොමද ගත කරන්නේ කියන එකේදී තමයි අපිට මේ තිරසාරත්වය කියන දේ වටින්නේ. ඉතින් ඒකත් මේ කොන්සෙප්ට් එකේ එන එක හරයක්. ඉතින් ඒ වගේම මේ ලෝගම් කන්සෙප්ට් එකේ අපි ජීවත් වෙනකොට අපි අවට සිටින සියලු දෙනාටම අපි අන්‍යමත ගරු කරනවා, එයාලගේ පැවැත්මට උදව් කරනවා. මේ වගේ දේවල් මේ කොන්සෙප්ට් එකේම එන්න වැදගත් අංග විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට අපි මේකත් එක්ක යන තවත් එක පොදු හරයන් විදිහට අපිට ගන්න පුළුවන් තවත් කොන්සෙප්ට් එකක් තියෙනවා. පොඩි කාලේ අහලා ඇති ලස්සන සුරංගනා කතාවක් ගෝල්ඩිලොක්. ගෝල්ඩිලොක් සහ වලස්ස තුන්දෙනා. ඉතින් මේ කතාවේදීත් ඔයාලට අහලා නැත්නම් ඔයාලට Google එකේ සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකේ තියෙනවා. හරිම ලස්සන කතාවක්. පුංචි ගෑනු ළමෙක් සහ වලස්ස තුන්දෙනෙක් ගැන තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඉතින් මේ කතාවේ හැටියට මම කෙටියෙන් කියන්නම් මේ කතාව මොකක්ද කියලා. මේ කතාවේ හැටියට මේ ගෝල්ඩිලොක් කියන මේ චූටි ගෑනු ළමයා කැලේ ඇතුළට යනවා දවසක්. ඉතින් අතරමං වෙලා අවසානයේ ගිහිල්ලා තට්ටු කරන්නේ වලස්ස තුන්දෙනෙක් ඉන්න ගෙදරකට. ඒ වෙලාවේ වලස්ස තුන්දෙනා නැහැ ගෙදර. මෙයා ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා ඉවරලා බලනකොට ලොකු ඇඳක් තියෙනවා. ලොකු ඇඳක් තියෙනවා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ ඇඳක් තියෙනවා සහ පොඩි ඇඳක් තියෙනවා. ඉතින් ගෝල්ඩිලොක් මුලින්ම හිතනවා මං ගිහිල්ලා නිදා ගන්න ඕන කියලා පොඩි ඇඳේ. මෙයා පොඩි ඇඳට ගිහිල්ලා නිදා ගන්න හදනකොට අනේ මෙයා නිදා ගන්න හම්බෙන්නේ නැහැ. ඇඳ කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මෙයා හිතනවා දැන් මම පොඩි ඇඳටනේ ගියේ, ඒ හින්දා මම ලොකු ඇඳට යන්න ඕන කියලා. ඉතින් මෙයා ලොකු ඇඳට ගියාම මෙයාට තේරෙනවා මේ ලොකු ඇඳ මෙයාට හරිම අමාරුයි නිදා ගන්න. මොකද ඒ තරමට මේක ලොකුයි කියලා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ ඇඳට ආපුවම තමයි තේරෙන්නේ මෙයාට ගැලපෙන්නේ මේ මධ්‍යම ප්‍රමාණයේ ඇඳ තමයි කියලා. ඒ වගේම ඒ කතාව දිගටම බලනකොට ඔයාලට තේරෙයි ඒකේ කෝප්පේ පිඟාන එහෙම මේ වලස්ස තුන්දෙනාගේ හැම එකක්ම පාවිච්චි කර බලනවා තමන්ට මොන කෝප්පෙද, තමන්ට මොන ඇඳද, තමන්ට මොන පුටුවද ගැලපෙන්නේ එහෙම කියලා. ඉතින් ඊට පස්සේ මේ කතාව දිගටම තියෙන ලස්සනට ඉතින් වලස්ස තුන්දෙනා ආවට පස්සේ ගෝල්ඩිලොක්ට පොඩි අකඩ තැබ්බයකටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකෙදී ඇත්තටම මේ කොන්සෙප්ට් එක වර්තමාන සමාජයත් එක්ක අනුගත කරලා අපේ ඉන්න ජේම්ස් ක්ලියර් ඇටොමික් හැබිට් පොත ලියපු ඒ ජේම්ස් ක්ලියර් කියන කතුවරයා විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට තමන්ට ගැලපෙන්නේ මොකක්ද? තමන්ට ගැලපෙන දේවල් මොනවද කියලා අඳුනගන්න එක තමයි මේ කොන්සෙප්ට් එකේ එක දෙයක් විදිහට. ඒ කියන්නේ මේ ගෝල්ඩිලොක්ගේ කතාවත් මේ ලෝගම් කොන්සෙප්ට් එකට අදාළ කරගෙන තියෙනවා. ඒ වගේම ෆිකා කියලා කොන්සෙප්ට් එකක් තියෙනවා. තමන්ගේ ජීවිතේ තමන්ගේ ආදරණීයන්, තමන්ගේ සමීපතමයන් එක්ක එකතු වෙලා කෝපයක් බොන්න ඔයාට කාලයක් වෙන් කරගන්න පුළුවන් නම් ඔයා සාර්ථක මිනිස්සෙක් කියන එක මේ සංකල්පය අතරට එන තවත් සංකල්පයක්. ඉතින් මේ සංකල්පය ගොඩනගෙන දායක වෙච්ච හර පද්ධතීන් වලින් එන තවත් එක දෙයක් තමයි මේ ෆිකා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ඒකට අපි කියන්න පුළුවන් සරලවම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කොෆි බ්‍රේක් එකක්. ඉතින් මේ වගේ මේ සංකල්පය ඇතුලේ මේ වගේ තව අණු කොටස් ගණනාවක් විහිදලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ලෝගම් කියන සංකල්පය කොච්චරනම් පැතිරිච්ච පුළුල් මාතෘකාවක්ද කියලා. ඉතින් සරලවම කියනවා නම් මේකෙන් අදහස් කරන්නේ ජීවිතේ තමන්ගේ සමබර සැහැල්ලුවෙන් සහ සාමකාමීව ගත කරන්නේ කොහොමද කියන එක තමයි මේ ලෝගම් කියන සංකල්පයෙන් කියලා තියෙන්නේ. ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න, ඒ වගේම ඔයාගේ ජීවිතය තවත් අර්ථවත් කරගන්න, ඵලදායීව ගත කරන්න. එතකොට ඔයාගේ ජීවිතේට සැහැල්ලුවක්, සරල බව
සරල බව තුළින් සැහැල්ලුවක් ඇති කරගන්න. ඔයාට මේ ලෝගම් කියන සංකල්පය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා අද මගේ මේ පුංචි පැහැදිලි කිරීම තුළින් මේ ලෝගම් කියන සංකල්පය ගැන අවබෝධයක් ගන්න ඇති. ඒ වගේම ඔයාගේ ජීවිතයට යමක් ඇතුළත් කරගන්න ඇති කියලා. මේ කතාව ඒ වගේම මේ ලෝගම් කියන සංකල්පය ජීවිතේ පළවෙනි වතාවට ඔයා අහනවා වෙන්න පුළුවන්. ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා ඔයාට තවත් මේ ගැන ඔයත් විස්තර හොයලා ඒ තුළින් තමන්ගේ දැනුම පෝෂණය කරගෙන මේ වගේ යහපත් දේවල් උසස් දේවල් පිළිබඳව තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න හේතු වෙන දේවල් ඔයාගේ ජීවිතයට ආදරයෙන් යුතු කරගන්න කියලා ඉල්ලා සිටින ගමන් මම ආදරයෙන් ආරාධනා කරනවා ඔයාලා සියලු දෙනාටම දිගටම මගේ channel එකත් එක්ක join වෙන්න මේ වගේ වටිනා අදහස් පිළිබඳව දැනගන්නට කියලා. ඉතින් ගිහිල්ලා එන්න ඔයාලට සුබ සතියක්.